දැන් ගහන කස්ටම් එකේ චූටි මේකක් තියෙනවා. හරිද? ඉතින් චූටි මේක තමයි හරි. චූටි මේක තමයි. හරිද? ඉතින් කස්ටම් එකට ඉස්සල්ලාම එන කෙනාට මම දෙනවා gift එකක්. හරි weekly light එකක් දෙනවා. හැබැයි මේ කස්ටම් එකට එන්න තියෙන්නේ මෙහෙමයි. නිකම්ම එන්න බෑ. ඔයා පාස්වර්ඩ් එක ගෙස් කරන්න ඕනේ. මම දැන් පාස්වර්ඩ් එක දන්නවා. ඒක ගෙස් කරලා මුලින්ම එන කෙනාට තමයි හම්බ වෙන්නේ. ඒත් එක්කම මේ කස්ටම් එකේ ගහන්න තියෙන්නේ මොකද්ද කස්ටම් එකේදී? මොකද්ද කස්ටම් එක? අපි ගහමු මිලි කස්ටම් එකක්. මිලි වෙපන්. හරිද? මිලි වෙපන් කස්ටම් එකක් ගාමු. කඩු එන්නේ සටනට. හරිද? පාස්වර්ඩ් එක නෑ. මේ කස්ටම් එකේ තියෙන්නේ මාව අතින් ගහලා මරන්න. මාව අතින් ගහලා මරන්න තියෙන්නේ. හරිද? ඉතින් මම බහින්නේ ඇවිල්ලා මම බහින්නේ මෙන්න මෙතෙන්. මෙන්න මේ හරියට බහින්න මෙතන මේ LG ලයින් එක ගාවට මම බහින්නේ. හරිද? ඉතින් ඔයාලා මාව පන්නලා කොහොම හරි මාව මේ අතින් ගහලා මරන්න තමයි තියෙන්නේ. මේ තියෙන කාටවත් අපි වීක්ලි ලයිට් එකක් දෙනවා. හරි. ඉතින් ඔන්න ඔයාලාට ඒක තියෙනවා. හරිද? ඒක ලයිට් එකක් ඔයාලට ගන්න පුළුවන්. හරි? අන්න සුද්දා. එහෙනම් ඉතින් පාස්වර්ඩ් එක ගෙස් කරලා එන පළවෙනිට මෙනෙක් කරානත් අපි gift එකක් දෙනවා. ඔන්න බොයිස් ඒ කියන්නේ මේ දෙවෙනි ස්ලොට් එකට එන කරාන මම දෙනවා gift එකක්. හරි. එතකොට මම පාස්වර්ඩ් එක දැන් දානවා. මේ විදිහේ පාස්වර්ඩ් එක මම දානවා. මම දන්නේ නැහැ දාන පාස්වර්ඩ් එක මටත් මතක නැහැ. හරි අංක 4ක මම පාස්වර්ඩ් එකක් දාලා තිනවා. ඉතින් මේ අංක 4 ගෙස් මේ විය නොහැක්කක් මේ විය නොහැක්කක් මුන් කොහොමද ආවේ? ඒ කියන්නේ මුවේ පොඩ්ඩක් ඉන්න මේ ඔය පොඩ්ඩක් ඉන්න දැන් අර පවි එක දාපු ගමන් මෙන්න බෑනේ. එතන මොකක් හරි වැරද්දක් තියෙනවනේ. එතන මොකක් හරි වැරද්දක් තියෙනවා. කොහොම chat එක මේ එහෙම හැමනුණා. කොහොමද මේ කස්ටම් එක කරන්නේ? කොහොමද මේ කස්ටම් එක කරන්නේ? 62යි 71 හරිනේ. ඉතින් මම දාන එක පේනවනේ බං මෙතන. හරි මම දාන එක පේනවනේ බං අතන. 62යි 70 හරි. ආනේ උක. හරි මේ ටික මේ මම දාලා තියෙන ඔයාලට මේ අපේ vlog channel එක හරිද? vlog channel එකේ vlog video එකක් දාලා තියෙනවා. ඒකට අවුරුද්දකින් වීඩියෝ එකක් දැන් අවුරුද්දකටත් වැඩි. මේ ඔයාලා චුට්ටක් ඒ වීඩියෝ එක බලන්න. මම ඉතින් දාලා තියෙන්නේ. අද දැම්මේ. තව වීඩියෝ දෙකක් මම කරලා තියෙනවා. ඒ දෙකක් දානවා. හරිද? ඉතින් ඔයාලා එකින් දෙක බලන්න. ඕකේ බොයිස්. ඉතින් දැන් ඔයාලට අංක 4කින් යුත් පාස්වර්ඩ් එකක් අපි දාලා තියෙන. ඒතර ඔයාලා දැන් ටයිප් කරන ඉස්සලාම එක දින හරියට මචං ටයිප් කර ගන්න කෙනාට අපි දෙනවා මොනවද? වීක්ලි ලයිට් එකක්. ඒතක මේ කස්ටමර් එකේ මාව අතින් ගහලා මරණ කෙනාටත් දෙනවා වීක්ලි ලයිට් එකක්. මම හිතන්නේ තාම කිසිවෙකුට ඒක හොයාගන්න බැරි වුණා. තාමත් බැරි වෙලා තියෙන්නේ මං හිතන්නේ. බලමු මේ කවුද දක්ෂයා කියලා ෂර්ලොක් හෝම්ස්. ෂර්ලොක් හෝම්ස් කවුද කියලා බලමුද? ෂර්ලොක් හෝම්ස්ට මොකක්ද උගේ නම? හතරක් වැඩි. ඕකේ බොයිස්. ඕකේ. මම මේක 3කට අඩු කරන්න. 3කට අඩු කරමු. ටික් ඕකේ බොයිස්. මම දැන් මේක 3කට අඩු කරලා තියෙනවා. දැන් ඉලක්කම් 3යි මේ ඉලක්කම් 3යි නේ 1 2 3යි. හරි ඉලක්කම් 3යි. හොඳයි ඔයාලා මේ දැන් වැඩිපුර ගහන්න එපා. හරි ඉලක්කම් දැන් 3යි. දැන් මට try කරන්න ඕයි live එකේ ඉන්නෝ 1000ක්. ඕයි මේ ඉස්සලම එනේ කන ඉංගියක් දීමන් බැල්ලියේ. ගැහුවා 100ක් විතර. නෑ දැන් ඉලක්කම් 3යිනේ. දැන් 100ක් ඕනේ නෑනේ. හරි. මේකටත් ඉංගියක් දෙන්නම්. එකම අංකේ දෙපාරක් යෙදෙනවා. එකම අංකේ දෙපාරක් යෙදෙනවා. එකම අංකේ දෙපාරක් යෙදෙනවා.
ඕයි chat එකේ නෙමෙයි මේ කස්ටම් එකට ඇවිල්ලා ගහනවා. එතකොට ඉස්සල්ලාම එන එකට අපි gift එකක් දෙනවා. එකම අංකෙ දෙපාරක් යෙදෙනවා. එකම අංකෙ දෙපාරක් යෙදෙනවා කෝ. chat එකේ දාන්න එපා. මේකට ඇවිල්ලා කස්ටම් එකේ ගහලා බලපන්. දැන් මම තව එක ලේසි කරොත් මේ ඒක අවුල් වෙනවා. තව ලේසි කරන්න තව හින්ට් එකක් දෙන්න. අංක එකම අංකෙ දෙපාරක් තියෙනවනේ. ඒ අංකේ සාමාන්‍යයෙන් 5ට උඩින් අංකයක්. එතකොට ඉතුරු අංකේ 5ට යටින් අංකයක්. එතකොට ඒවා තියෙන තැන් ගැන මම කියන්නේ එක්කෝ වා හිතන්නේ 991 ඒ වගේ වෙන්න ඒ කියන්නේ මම අන්න ඒවා කියන්නේ එකම මේවා දෙක තියෙන්නේ 99. ඒතකොට ඒක 5ට වැඩි අනිත් එක 1. ඒ කියන්නේ මම කියන්නේ මේ ඒ පිළිවෙලට තියෙනව නෙවෙයි. දැන් මෙහෙම තියෙන්නත් පුළුවන් නේ. 9 2 9. එහෙම නැත්නම් 1 9 9. ඒ වගේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මම ඒ කියන්නේ ඔයාලා එක පොඩ්ඩක් try කරන්න ඕනේ. කේක් විදිහ try කරලා බලන්න. මම කියන්නේ ඉලක්කම් ඒ කියන්නේ එක ඕයි අඩෝ මෙන්න එකක් ආවා. ඉතින් අපි දාපු අංකේ තමයි 838. ඔන්න බොයිස් chat එකට ඔයාලා එන්න 838 තමයි අපේ මේවා එක. ඉතින් ඔන්න බොයිස් අපි වින් කරන්නේ ඒක්සයි සෙනූස් එන්නේ. ඉතින් අපේ වින් කරන්නේ ඉතින් අඩෝ ගැම්මා කොඩේ සුපිරි. ඉතින් ඔන්න ඌ තමයි බං අපේ තරඟාවලියේ ජයග්‍රාහකයා විදියට කටයුතු කරන්නේ. මුඤා. හරි ඉතින් 838 තමයි තිබ්බේ අපේ අජීවි මේවා එක. ඕකේ බොයිස් ඉතින් එන අයත් එකම අපි යමු. එයා ටොප් අප් එක දාන්න. ඉතින් ඔයාලට ටොප් අප් එකක් ගන්න ස්පෙක්ස් ID ටොප් අප් සෙන්ටර් කියලා Google එකේ ගහන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පාන වෙන වෙබ්සයිට් එකේ ස්පෙක්ස් ID ටොප් අප් සෙන්ටර්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ ඉතුරුක් තියෙන ෆෝන් එකෙන් ගියොත් ඒකෙන් ගිහලා ඔයාලට පුළුවන් රෙජිස්ටර් ගිහලා ඔයාගේ ඊමේල් එක ගහලා ඊමේල් එකට කෝඩ් එක ගහලා පාස්වර්ඩ් එක ගහලා මේක රෙජිස්ටර් වෙන්න ලේසියි. ඊට පස්සේ බොයිස් ඔයාලට පුළුවන් ටොප් අප් කියන එකට ගියා. ඊට පස්සේ ඔයාලට ඕන විදිහට ඕන එකක් දාගන්න මේක ලස්සන පුළුවන්. හරි. කියලා මේකට ගියා. ඉතින් මේ ID එක ගැහුවා. පින්වන නම හරිද බලව WhatsApp නම්බරේ දැම්ම next කරා. මේක වගේ සල්ලි තියෙන මොකෙන්ද සල්ලි මේවා කරන්නේ කාඩ් එකෙන්ද බැංක් දාලා මම ඔක්කොම තියෙනවා. ඔයාලට කැමති එකක් දීලා මේකට දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේකට easy cash වලින්ම සල්ලි දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේකේ සල්ලි දාලා තියාගන්න පුළුවන්. දැන් ටිකට් එක දැන් මගේ මේ 1700 ගණන් තියෙන. ඒ ටික මට ඕන වෙලාවට top up කරගන්න පුළුවන්. හරි. ඒකින් දැන් ඔයා easy cash එකෙන් easy cash කියන එකට ගියා. ඒ කියන්නේ මේකේ තියෙන මේ wallet කියන එකේ තියෙන්නේ මෙතන ෆෝන් එකේ ඉරි තුනක් තියෙන. ඒකකින් තියෙනවා. හරි. එතකොට මෙන්න මෙතන තියෙනවා easy cash නම්බරේ. මේකට දැම්ම reference number එක මෙතන ගහපු ගමන් සල්ලි වැටෙනවා. එතකොට ඔයාලට තියෙන ටක් ගාලා top up එක ගන්න. ඒත් එක boys අපේ බීල blogs ID එකේ මචං අපි blog එකක් දාලා තියෙනවා. මම හිතන්නේ දැන් views 1000ක්වත් ගිහින් ඇති කියලා මම හිතනවා. 800 ගණක් මේක තාම reach උන් නැති එකක්. ඉතින් ඔයාලා පුළුවන් අය බලන්න. එච්චරයි. එහෙනම් boys අපි ගිහින් එන්නම් මේ custom එකට. ඕකේ එහෙනම් boys අපි යම් මේ custom එකේ තියෙන්නේ මාව මරන්නේ. මයික් ඔන් කරලා කියමු. hello ඇහෙනවද මාව? hello බැල්ලිය ඇහෙන්නේ නේ. ඕකේ බොයිස් ඉතින් මේ කස්ටම් එකේ තියෙන්නේ මාව අතින් ගහලා මරණ එකාට තමයි මේ මම තව වීක්ලියක් දෙන්නේ. හරි උඹලා නිකන් බැල්ලියෝ වගේ දුවනවා එහෙම නෙවෙයි ඈ. මුන්ට මට ගහන එක අමතක වෙලාද? ඔක්කොම නැත්තම් මං ගාව ඉන්නවනේ. ඕකේ බොයිස් හැමෝම දැන් ඉන්නේ අතමරන්නේ. අතමරන්නේ මට ගහන්න නැති. නිල පොඩිය සියගේ ගහන්න යන්නේ. සිරාවට
මම බහිනවා කිව්වේ මෙන්න මෙතෙන්ද. මෙතෙන්ද අපි බහින්න ඕන. ඉතින් බොයිස් මේකෙන් මම අතින් ගහලා මරණ කෙනාට අපි වීක්ලි ලයිට් එකක් දෙනවා. බලමු කට්ටිය එනවද? කට්ටියට මේ සිද්ධිය අමතකද? අම්මට මුන්ට අමතක නෑ ඕයි. මේන් එනවා බැල්ලියු ටික වාගේ. මේන් එනවා බැල්ලියු ටික වාගේ. දැන් මම මෙතන ටොපියක් දාලා සේෆ් එකේ මට ගිහින් යමන්. මුන්ට හැබැයි අඩෝ මුන්ට මේ ලබ්බේ වෙපන් එක තියෙනවා නේ. මුන්ද හැබැයි මම අතින් ගහලා මරණ එකට විතරයි හරි. නැත්නම් අනිත් උන්ටත් දෙන්නේ නැහැ පිස්සු වැඩේ. ඒයි උඹලා ගහගන්න නේ මාවේ මරණ එකට දෙන්නේ බැල්ලියනේ. අම්මලා කට්ටිය දැක්ක. අපෝ දරුණා ෆෝම් කරගමනේ. මාව පස්සට යනවා බා. මුන් වෝල් ගහනවා නේ. කොහෙද? එහෙම යද්දි උඩ පයින්න හොඳ නෑ මං. එතකොට මට වදිනවා. වදිනවනේ මම අනිත් පැත්තට බහින්නේ. මුම් මේ අඩ වෙඩි තියාගන්න එපා බං. වෙඩි තියලා මැරුවට උඹලට දෙන්නේ නැහැ කොහොමත් හොඳේ. මම වෙඩි තියලා මරලා නියන්. අඩ කොහොමද මම සිද්ධිය දාලා කැපෙන විදිය. අම්මට අර කඩුත් එක්ක අරන් ඉන්නේ වා. කොහෙද පොල්මන් තියෙන්නේ. කොහෙද පොල්මන් තියෙන්නේ. මේ මු වෙඩි තියලා මරන්නේ බා. ඕකේ මම හීල් වෙන්න. හිට්ටා අම්මට බැංක හතකුත් අරන් ඇවිල්ලා බා. බැල්ලියනේ උඹලා නිකන් මාව කවුරු කියලා හිතනද මේ පන්නන්නේ. මුම්මාව කවුරු කියලා හිතනද මම පන්නන්නේ. හොල්ලා කැරිම පීපල්ස්ලා නින්නේ. අඩේ බෝල් එකක් මදි ගියාන්කෝ. කිරි පීපල්ස් යන්න අරුන්ට මගේ ඇරුණා. අයියෝ මගේ අරුන්නේ බා එකෙක් දැක්කවන්. අනිත් දැන් ඉන්න සෙට් එක කරනවා මගේ අරුණා. බලු වැඩ කරන්න එපා. අඩෝ මං තාම ජීවිතුන් අතරේ මං තාම පණ පිටින් සන්නමාලි. මාව පන්නනේ අම්මනේ ටික දිනයි HP 190යි.
හරි මට කම්බිච්චක් තියෙනවා දැන් මම දන්නවා කරන්න ඕන ට්‍රික් එක. මම දැන් දන්නවා කරන්න ඕන ට්‍රික් එක. ටග්ගාලේ යමා කොල්ලෝ ටග්ගාලේ යමා. ඒ මෙන්න මොන කැඩුවා. පෙටපා. ඕයි මගේ HP 136යි. HP 136යි. අනේ සමහරව වැරදිලත් කියනවා. ගෝල් නෙමෙයි. මම ගියේ නෑ අන්න අර දුවනවා. මම ගියේ නෑ. කලබල කරන්න එපා. අම්මට සිරියේ වැරදුනා අම්මා කියන්නේ නවුරන්නේ නෑ ඔය. උඩ පනින්න ඕන මචං බෝල් එකක් ගහුවාම. सत्य बोलूं काटुकाई सत्य बोलूं काटुकाई नम एक काटु सत्य आपके बात Double kill. සති බොහොම කාටුකායි. Triple kill. බොහොම කාටුකායි. නමුත් අපි මේ සාති තීරුම් ගන්න යුතුයි. සුදුසුකම් රත්තරන් මහත්තයෝ. ගොම් බැල්ලියේ මං තොට කිව්වේ මාව අතින් ගහලා මරපිය කියලා. තෝ වේපන් එකකින් හුක ගාවට තොට දෙන්න ගිෆ්ට් එකක්. බැල්ලි